ආයිබෝවන් කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් මේ වීඩියෝ බලන ඔයාලා හැමෝටම. ඉතින් අද අපි ඉන්නේ පිළියන්දර මහරගම පාරේ ඇරවුවල තියෙන ප්‍රදේශයේ මහින්ද ලියනගේ කියලා ආර්කිටෙක්චර් මහත්තයෙක්ගේ ගෙදරක. ඉතින් මේ ගෙදර වෝඩර් ප්‍රූෆින් එක අපි දවස් 5කට කලින් තමයි පටන් ගත්තේ මේ තාර සීට් මිලි 4 ටෝච් ඔන් මෙම්බ්‍රින්. මේකෙන් තමයි මේ වෝඩර් ප්‍රූෆින් එක කළා අද ඉවර වෙන්නේ. ඉතින් ගෙදර යන්න කලින් අපි බලමු දවස් 5කට කලින් පටන් ගත්තේ මේ වැඩ පොඩි වීඩියෝ එකක්. ඉතින් ඔයාලා දකින්න ඇති අපි මේ කරපු වැඩබිම අද ඉවර වෙලා අපි තව පොඩ්ඩෙන් ගෙදර යනවා. ඉතින් හැමෝම මගෙන් අහන ප්‍රශ්නයක් තමයි මේ තාර සීට් රෝල් එකකින් වර්ගඩි කීයක් කවරේජ් වෙනවද කියලා. හරි මම අද ඒක කියන්නම්. මේ තාර සීට් රෝල් එක පළල ඇවිල්ලා 3.3යි. දිග ඇවිල්ලා 31යි. වර්ගඩි 102ක වගේ කවරේජ් එකක් තමයි වැඩබිමක ගන්න පුළුවන්. වර්ගඩි 102කින් ගත්තොත් මේ සීට් එකකට මුළු වලට නැමිලා කරලා එනකොට වර්ගඩි දෙකක් විතර අයින් වුණොත් හදිස්සියේ ඒක සමහරක් තැන් වලට එහෙම යනවා. ඒකෝට වර්ගඩි 100ක කවරේජ් එකක් තමයි මේක රෝල් එකකින් අනිවාර්යෙන් කරන්න පුළුවන්. මේ රෝල් එක මූලික ගාන 17230යි. ඉතින් 17230න් ඔයාලගේ වැඩබිම් වලට වැඩි කරගෙන බලන්න කීයක් යනවද කියලා රෝල් වලට. මගේ වර්ක්ෂිප් එක ඇවිල්ලා වෙනම එකක්. ඒක මම වෙනම දෙන්නේ. ඒකෝට කොළඹ රේට් එක වෙනයි, ටිකක් දුර යනකොට වෙනයි. ඒ වගේ මගේ රේට් එක එහා මෙහා වෙනවා. ඉතින් අහන කෙනෙකුට මගේ ලින්ක් එක උඩින් නම්බර් යනවා. ඕන කෙනෙක් කෝල් කරන්න. මේ වගේ වැඩබිමක් කරගන්න උවමනා. ඒකෝට මම ඒකේ ප්‍රයිස් එක කියන්නම් කොහොමද කරන්න කියලා. සහ තව එකක් තමයි ගොඩක් අය මගෙන් අහනවා මේක ගැව්වට පස්සේ හීට් එක තියෙනවද? හීට් එක කොහොමද බාල කරන්නේ? ඒ වගේ සිද්ධි. ඉතින් මේ තියෙන්නේ අඟලක ඉන්සුලේෂන් බෝඩ් එකක්. මේ ඉන්සුලේෂන් බෝඩ් එක ගොඩක් තැන් වල නම් පාවිච්චි වෙන්නේ නැහැ. මේ සීට් එක ගෙවුවට පස්සේ කොන්ක්‍රීට් එකක් දාලා ඒක ඕ වෙනවා. සමහරක් අයට ඕන නම් මේක මේ රෝල ගන්න තැනින්ම අරගෙන ගිහලා යූස් කරන්න පුළුවන්. මේක පන්ච් බෝඩ් එකක්. මේකට කෙලින්ම ඉරවුව වැන්නට පස්සේ මේක මේ ප්‍රොජෙක්ට් එක උඩ කොන්ක්‍රීට් දාන්න කලින් මේක එලනවා. මේක එලලා තමයි කොන්ක්‍රීට් දාන්නේ. ඒක ඉරවුව මේකට ගොඩක් වෙලා නිරාවරණය වෙනවා. ඇත්තම කිව්වොත් මේ තාර සීට් එකකට කරන්නේ සාමාන්‍යයෙන් ගෙදරක වැඩක් කරගෙන බදාම කපන්න සමහරක් කොන්ක්‍රීට් දාන්න ගියත් මේ ඉන්සුලේෂන් බෝඩ් පාවිච්චි කරනවා. ඒ ඉතින් ගොඩක් වෙලාවට එහෙම පාවිච්චි වෙන්නේ නැහැ. මොකද රස්නේ කියලා හිතන එකක් උඩනේ කරන්නේ. එතකොට මේක තාර සීට් එක රස්නේ වගේ නම් එහෙම මම කරපු කිසිම තැනක ගොඩාක් තැන් වල මම කියන්නේ මේ ප්‍රොජෙක්ට් එකේ නම් ඉන්සුලේෂන් බෝඩ් එකේ මේසර් දානවා. ඉතින් සමහරක් තැන් වල එහෙම දැවෙන්නේ නැහැ, දාන්නේ නැහැ. අපි සමහරක් වෙලාවට කියනවා ඒගොල්ලෝ එහෙම හොයලා බලනවා. ඒ වුණාට ඉතින් බොබ් එකට ගොඩ වේදමක් බජට් වලින් ඉඳලා ඉන්සුලේෂන් බෝඩ් නොදාම යනවා. ඉන්සුලේෂන් බෝඩ් දානවා නම් ඉතින් ඔයාලට සමහරක් වෙලාවට හිතට සැටිස් වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට මොනවාට දාගන්න පුළුවන්. ඉතින් මේ සීට් රෝල් ගන්න තරම මේ ඉන්සුලේෂන් බෝඩ් තියෙනවා. ඔයාලට අනිවාර්යයෙන් දෙකම එක තැනින් ගන්න පුළුවන්. ඉතින් ගෙන්නතු ඔයාලා තාර සීට් සම්බන්ධව කොහොමද තාර සීට් එකක් ඉස්කෝල් කරලා මේ ලස්සනට ගහන්න කියලා. ඉතින් මේ වැඩේ මෙහෙම තිබුණේ අපි එනකොට. ඉතින් මේ බදාම බාස්ක මේ හරි කෝල් එකක් දාලා තිනවා. මේක යනලා ටිකක් දරා වාසල තිබි කඩලා ප්‍රෙෂර් ගන්න දාලා සෝදලා ප්‍රයිමර් එකක් ඇප්ලයි කරලා ඒක උඩින් තමයි මේ විදිහට අඟල් තුනෙන් ලස්සනට රූල් මේ වගේ පිළිවෙලකට ගහලා තියෙන්නේ. ඉතින් අපි මේක බාර දෙලකට යනවා. මම හිතනවා ඔයාලට ලොකු අයිඩියා එකක් එන්නේ නැති. ඉතින් අද අපි සමු ගන්න ලංකාවේ කොහෙද තැනක ආයෙත් තව වීඩියෝ එකකින් තව